හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? අදත් ඔයාලගේ දුරලා ඉන්නේ තවත් Minecraft gameplay එකක් එක්ක. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ Hungry Bird SMP එකට. ඉතින් Lazy Bird ලයි Glitcher සීලයි වගේ තව කට්ටියක් එකතු වෙලා තමයි මේ සර්වර් එක හදලා තියෙන්නේ. ඉතින් මේක crack server එකක්. ඔයන්නේ ඕනම එකකින් join වෙන්න පුළුවන් Mojo launcher, Java launcher, Bedrock edition වගේ join වෙන්න පුළුවන්. මම වීඩියෝ එක මැදදී වලට දාන්නම් මේ මොකද්ද මේ IP එක Bedrock මේ Java. ඉතින් අපි දැන් ගියා world එකට. ඉතින් මගේ බේස් එක තමයි මේ මං දැන් මම ඔයා මේ ඔයාලට වීඩියෝ එකක් මේ Lazy Bird කී channel එකට ගියොත් ඔයාලට වීඩියෝ බලා ගන්න පුළුවන්. පොර පැය 24 richest play වෙන විදිය. ඉතින් ඒ වගේ වීඩියෝ ගත්තා. ඒ වීඩියෝ එකෙන් මම බලලා හොයාගත්ත මේ අපිට මේ කෙල්ප් වලින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් ඒ කෙල්ප් බ්ලොක් වලින්. ඉතින් ඒකට තමයි මම යන්නේ කෙල්ප් මන් ටිකක් විකුණලා මේ සල්ලි හම්බ ඒක ටෝටම් දෙයක් ගත්තා මම හොඳ ඕල්මෝස්ට් මැරෙන්න ගියා. ඉතින් ඉන්න මම ටෝටම් දෙයක් ගත්තා. ඒක ටෝටම් එකක් නෑ මම ටෝටම් එකයි ගත්තේ. මේ ටෝටම් එක පොප්පුණා මගදී. ඉතින් මම බේස් එක වලට කට් කරනවා මොකද මගේ බේස් එක ලීක් වුණොත් හරියන්නේ නැහැ මම කට් කරන එක. හරි boys and girls ඉතින් මම කේක් ටිකක් කඩා ගන්න TP එකක් දාලා. ඉතින් මම ඔයාලට මොකද්ද Lazy Bird ගේ වීඩියෝ එකේ පුළුවන් වුණොත් link එක දාලා තියන්න මට අමතක වෙනවා. පුළුවන් වුණොත් මම comment section එකේ පළවෙනි comment එකේ link එක දාලා තියන්න. ඒ වීඩියෝ එක බලලා ඔයාලට මේ server එක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන කෙල්ප් එක කඩා ගන්නවා. ඔබලා කියනවා ඇති දැන් මොකද මම උත්තර දුක වෙදින්නේ කෙල්ප් ෆාම් එකක් හදපන්කෝ කියලා. ඊට කලින් බෝන් මිල් ෆාම් එකක් හදන්න ඕන බා. බෝන් මිල් ෆාම් එකක් හදන්න තරමට මට තාම වත්කම නැහැ. හරිද? දැන් මේ අයන් නාම එක තියෙන්නේ බා. හරිද? ඔය අයන් නාම මේක මට හම්බුනේ බා මේ එකෙන් මැරලා ඉඳලා බා මම මේ දැන් RTP එකක් දාන්න යන්න මේ ආපස්සරය වලට එකට පැත්තකට RTP එකක් දාන්න. මේක නිකන් ඩෝනට් SMP එක වගේ ඩෝනට් SMP වගේ ක්‍රැක් සර්වර් එකක් ඕනම කොල්ලෙක්ට ජොයින් වෙලා ප්ලේ කරන්න පුළුවන් ආතල් එකේ. ඔය ඔෆිෂියල් Microsoft account එකම ඕනේ නැහැ. ආතල් එකේ ඕන කොල්ලෙක්ට ප්ලේ කරන්න පුළුවන්. ඔව් දැන් ඔය ගොඩක් කට්ටිය කොල්ලයිනුත් ඉන්නවා. ඉතින් මොකෑ කරන්නේ බලමු මම මේ රෙකෝඩින් පස්සේනේ බන් දාන්නේ. හරිද? එතකොට ඉතින් මට මතක නෑ මොකෑ කරේ කියලා. ඉතින් ඒක තමයි මම මේ බලන්නේ. හරි මොකේද මම ආවේ බලමු මොකේද දාවේ කියලා. බොයිස් මම ඇවිල්ලා තියෙන්නේ මේ කෝල් ටිකක් ගන්න. මේ මට දැන් මතක් වුණේ මේ වටපිටාවේ සද්දවත් දැනෙන්නේ නැති ගණන් ගන්න එපා. කෝල් ටිකක් ගන්න තමයි ආවේ. මොකද කෙල් පුච්චන්න එපා බං. කෙල් පුච්චන්න බා මේ කෝල් නෑ. කෝල් ටිකක් ඕන මට වැඩිපුරදී. කෝල් ටිකක් කපාගෙන මේ මං වල බේස් එකේදී හම්බෙන්න දායි. හරි බං ඉතින් මං ආපහු බේස් එකට ආවා. කෝල් හම්බුණා මට 40 ගාණක්. කොපත් මන් ටිකක් ගත්තා කොච්චර කරනවද කොප වැඩින්නේ නෑ වගේ නේ. එහෙම ලොකුවට වැඩක් නැති වෙයි. මම මේ දැන් මේ ටික මේ බේස් එක හදන්න තෝරන මෙතන අපි බේස් එක හදන්න බ්ලොක් කරන් ඉන්න දාමුද RTP එකක් මේ පොඩි මේකටම දැන් මේ ටික කඩාගමු අපි ඉක්මනට කඩාගෙන අපි යමන් එන්ඩ් එකට ඉන්ස්ටෝල් ගන්න. ඉතින් අපි කඩාගෙන ආය හම්බෙමු. හරි බ්ලොයිස් මං ඉතින් මෙතන ඔක්කොම ටික ක්ලියර් කරගත්තා. දැන් අපි RTP එකක් දාලා එන්ඩ් එක පැත්තට බින්දුව අවුලක් නැතුව කේස් නෑ. පින්නේ මේ විනාඩි මේ තප්පර කිහිපයක් කරා මට තාම යන්න බෑ. 12ක් කරන්නේ. තප්පර 12ක් කරා මට යන්න බෑ මේ. යෝට් පාවෙන එකකින් කවන්න නැහැ මේ ටිකත් කඩාගමු. මං ඒ බ්ලොක් ටිකත් මයින් කරගෙන අර වටේ දැන් මයින් කරගන්න බෑ. උතන ඉඩ හදා ගන්න බෑ. ඒ ටික මයින් කරා මං ඔයාලව ආපහු හම්බෙන්න. හරි බොයිස් මං ආපහු RTP එකක් දාන්න යන්නේ එන්ඩ් එකට. අපි RTP එක මෙතනින් දාමු. දැන් යන්න පුළුවන්. ටෙලිපෝටින් වන්ස් එකක් දැන් ඕන් ගියා. මට විදි වෙනවානේ. ඒ මුන් තාම ඉඳලාගෙන මල්ල නැද්ද බා.
මට දැන් මරන්නවත් කමක් නෑ. ඉතින් මම හිමීට මේ පල්ලෙහාට ගිහිල්ලා කපා ගන්න ස්ටෝන් ටික. මොකද නැත්තම් මූ මල වාතයක් වෙනවා. පොඩ්ඩක් සර්වර් ලැග් එකක් ගියා. සර්වර් එකේ මගේ කනෙක්ෂන් උත් අවුල්ලා. ගණන් ගන්න බා පොඩ්ඩක් කනෙක්ෂන් අවුල් තියෙන නේද මම දැන් මේ වීඩියෝ එකත් තනින් කනෙක්ෂන් නැතිව මම කප හැදුවාද කනෙක්ෂන් නැතුව මේ කීප දරයක්ම වෙන ගේමක් දෙන්න උන කනෙක්ෂන් දාගන්න. ඕන දැන් මම IP එක දාන්න මේ මොකද්ද දැන් මම මේ ටික කපා මේ කඩ් මයින් කරගෙන ඔයාලා වාය හම්බෙනකන් හරි තව එකක් මේ ඔයාලට මම මේ සර්වර් IP එක මේ වීඩියෝ එකේ අන්තිමටම දාලා තියෙනවා මේ ඉතින් ඕන කට්ටියකින් ජොයින් වෙන්න මම මේ ඉන්ස්ටෝන් ටික මයින් කරගෙන ඔයාලව හම්බෙන්න. හරි බොයිස් මම ඔක්කොම ටික මයින් කරගෙන මේ ඉන්ස්ටෝන් ටික වටේට ලස්සන වෝල් වලට මේ දාගත්තා. ඉතින් දැන් අපිට දැන් මෙච්චර දෙයක් කරන්න නැහැනේ. දැන් මේ කෙල් මේ වෙලා අපි ඒ ටිකේ බලන්න කෙල් බ්ලොක් එක හරිද බා? එන්න රුපියල් ඉදිරිය ගමු. රුපියල් 780 අබ්බා. ඉතින් වටිනවනේ දැන් ඕක බන්ත සෙල් දාපු ගමන් උඹලා හතරා සෙල් දාලා දැන් 1.1k හිටියේ. කපාටම 4.3k බා. ඔය කෙල් ෆාම් එකක් හදා ගන්න ඕන බොයිස්. මම ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් දැන් මේ දවස්වල සර්වයිවල් ගයිඩ් එකේ වීඩියෝ එකක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් එඩිට් කරලා දානවා. සර්වයිවල් සීරීස් එකේ. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකේ අවසානට මම IP එක දානවා. බයි.